හෙලෝ ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අදත් කෙනා සුපිරියක් ගෙනල්ලා තියෙන්නේ. වෙඩින් ගයක් කියන්නේ වෙඩින් හෝම් ඩෙකොරේෂන් එකක් තමයි මේ පාර ගෙනල්ලා තියෙන්නේ. කොහොම හරි ඉතින් ඔන්න දැන් වැඩේ කරගෙන යනවා. මේක දැන් ස්ලැබ් එක විතරක් නෙමෙයි අපිට ගන්න තියෙනවා. එතකොට ෆ්ලෑෂරයක් ගහන්න එක තමයි හිතන් ඉන්නේ. ඔකට කියලා අරන් ආව නිලුයි සතුයි වෝම් එකයි. පාට තුනෙම ෆ්ලෑෂර් තුනක් අරන් ආවා. කලය එක දැන් මේක යන්නේ ඔය දාන්නේ දැන් වර්ම් එක තමයි උඩ ස්ලැබ් එකට දැම්මේ. ස්ලැබ් එකට වර්ම් එක දාලා ඊට පස්සේ ගස් වලට එන වෙනම වයිප් එකකින් විදිහට මම දැම්මා සුදු පාට දාලා ආයෙත් කඳට එතුවා රතු පාටින්. ඒකනේ ආර අමුතු විදිහකට ආයෙ කොහෙද කරන්ට් එකක් නේ බලාගන්න. හරි ඉතින් ඔන්න ස්ලැබ් එකේ බිමට දැස්සා. එයාලා ගිහින් දුන්න බිස්කට් එකක් දුන්නා කන්න කියලා. ඒකත් කාලා ආයෙ වැඩේ පටන් ගත්තා. ඉතින් ඒක දැම්මේ නේ. ඉතින් මේක බලන්න එපා ඒක තියනද කියලා. බෙහෙත් නෙල්ලි ගහකට තමයි මම දැම්මේ ඉස්සෙල්ලා. අර මං ඔයාලට කිව්වේ සුදු පාට රතු පාටේ දැම්මන් කියලා. අන්න ඒක තමයි ඔන්න ඔය තියෙන බෙහෙත් නෙල්ලි ගහ. ඔන්න ඔය තියෙන බෙහෙත් නෙල්ලි ගහ. ඔකට සුදු පාට දැම්මේ මම. ඒ කියන්නේ අතු වලට දැම්මේ. අතු වලින් යාට හරි ලස්සනට පේ. මෙන්න මෙහෙම ඉතින් හරි ලස්සනට පෙවුනට ඔක පත්තු වෙන්න එපා. පත්තු වෙන්න දැන් කරන්ට් එක නැති ඉන්නත් තියෙනවා මෙතන. තාම ආවේ නෑ. දැන් වෙලාවත් 5 කිට්ටු වෙන්න ඇවිල්ලා. මේ තාම කරන්ට් එක නෑ. උදේ 8යි ගානට ගිය කරන්ට් එක මොන මගුලක් වෙලාද දන්නෙත් නෑ. කොහොම හරි ඉතින් ඔන්න අපිටන් දැන් දාන්න යනවා. දැන් ඔය ගහ තියෙන්නේ අපි පෙන්නපු ඉස්සෙල්ලා මං කිව්ව නෙල්ලි ගහ. අපි දැන් ටික ටික දාන්න යනවා. මං කිව්වන කලින් ෆ්ලෑෂර් තුනක් ගෙනාවා කියලා. නිල් එකයි රතු එකයි වර්ම් එකයි. ඔය පාටල් තුනම මම ගහුවා ගස් දෙකකට. ඒ කියන්නේ කජු ගහකුත් තිබ්බා, මහුගනි ගහකුත් තිබ්බා. මහුගනි ගහට ගැහුවා රතු පාට එක. ඊට පස්සේ කජු ගහට ගැහුවා මොකද්ද අපේ ගෙනාවේ වර්ම් එකයි නිල් එකයි. ඔන්න ඔය පාටවල දෙක ගැහුවා ඒ ගස් දෙක. ගහලා කජු ගහේ අතු තෙත්පා ටිකක් සාමාන්‍යයෙන් විසිරලා තිබ්බා. ඒක නිසා එතෙන්ට දැම්මා උඩින් එල්ලෙන්නද. ටිකක් පල්ලෙහාටම බැටි විදිහට එල්ලෙන්නම දැම්මා. එයාලා කිව්වා කමන්න පල්ලෙහාට දෙන්න කවුලක් නෑ. කවුරුත් එන්නේ නෑ කියලා. ඊට පස්සේ දැම්ම ටිකක් පල්ලෙහාටම දැම්මා. මම වීඩියෝ ටික කොහොමද පත්තු කරාම ඒක පත්තු කරන්න තිබ්බේ නෑ. ඉතින් පත්තු කරලා දාන්න තිබ්බා. ඒක තාම ආවේ නෑ කරන්ට් එක. ඊට පස්සේ උඩට දැම්ම කොහොමද කජු ගහට වර්ම් එක. ඔව් වර්ම් එක තමයි දැම්මේ. වර්ම් එකෙන් දැම්මා. ඊට පස්සේ ආයෙ දැම්මා එහා පැත්තේ දැම්මා. එහා පැත්තේ තිබ්බ ගස් වර්ග. ඒ ගස් වලට දැම්මා පාට දෙකකින් දැම්මා. ඒක එක වැලේ පාට දෙකක් වෙන විදිහට මේ වැල් දෙකක් දැම්මා. ඒ කියන්නේ සුදුයි රතුයි නිලුයි සුදුයි. ඔය විදිහට දැම්මා. ඉස්සෙල්ලාම දැම්මා රතුයි සුදුයි. ඊට පස්සේ එකට දැම්මා මැද්ද දැම්මා ගෝල්ඩ් එකක්. ආයෙ ගෝල්ඩ් එකක් දාලා ඊට පස්සේ ගහලා දැම්මා නිලුයි සුදුයි එක. ඊට පස්සේ කනෙක්ෂන් එක කියනවනේ කනෙක්ෂන් එක උඩින්මයි ගත්තේ. මොකද ඉස්ලාම ස්ලැබ් එකෙන් පටන් ගන්න ඔහොම එහා පැත්තට උඩින් දාලා ඒ තියෙන්නේ නෙල්ලි ගහට උඩින් දාලා ඊට පස්සේ එහා පැත්තේ තිබ්බ තෙල් ගහට උඩින් දාලා තමයි ගත්තේ. උඩින්මයි අපි කොහොම හරි කනෙක්ෂන් එක. එහා පැත්තේ ටාප් එක හරියට තා පොඩ්ඩක් දිමින් යන්නේ. මොකද ඒ හරි කවුරුත් නෑ මල් ගස්සක් විතර ඇවිත්. ඒ හින්දා ඒ හරි කල්ලෙන් යවුවා. ළඟදිම පඳින නැත්තම් පන්දි දැක්කම ගන්න කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් එයාලා ෂෙයා කරන්න. බර්ත්ඩේ පාටි වෙඩින් ඩෙකොරේෂන් මේ හැම දෙයක්ම අපි කරනවා. ඒක නම්බර් එක දාලා තියන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. බයි.